බෝබන් ජනකයා එනවා. ජනකයා නේද? මේ ඕක આવොත් නම් ධාර වාතයක් එනවා. ඕකයි පම්පෝරියා යන තමයි ඉන්නේ මෙතෙන්දලා රෑ වෙනකන් සෙල්ලම් කරන්න වෙන්නේ. අද නම් හොඳ chance එකක් බලලා හොඳ ගුලියක් අම්පුරුම ඔකට. අවල්ලේ ක්‍රීඩා කරනවා වගේ. අප්පෝ මොකද්ද බම් මේ දැල? ඈ නිකන් ඉඳගෙන ඩෑන්ස් ගැහුවා කියන්නේ බලහංග මේකේ පාත. මල්ලි ක්‍රීඩාව කියන්නේ එහෙට මෙහෙට පැනලා නිකන් දූවිලා උස්සන් නටන එක නෙවෙයි. ක්‍රීඩාව කියන්නේ මොකද්ද කියලා මං අද ඔබලට කියලා දෙන්නම්. වරලා ඔක්කොම වරෙන් ඔය බෝලෙත් තරවර. හරි කට්ටිය ඩබල් එකේ හදාගන්න ආප් සර්කල් එක. බෝල දා. රද්ද බම් මේ අර ඇස්ස හටෙල්ලන්නේ අලුතෙන් හදන ගෙවල් වල ලබු ගෙඩි. ඒකක් වගේ නේ. හරි කමන්න. මේ ජනක මල්ලි මේ ගමට මේ රටට ක්‍රීඩාවෙන් හොඳ ගෞරවයක් ගෙනව මොනස්සේ. ඈ උඹලා දන්නේ නැතේද තාත්තලාගෙන් අහගන්න. ක්‍රීඩාව කියන්නේ මල්ලි තියරි විතරක් නෙවෙයි. න්‍යායාත්මක දැනුමත් අනිවාර්යෙන්ම ඕනේ. මල්ලි උඹ ක්‍රිකට් මැච් එකෙන් බලනවද? මොනවද කියන්නේ අයියේ? ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් නෙවෙයි. ක්‍රිකට් කියන්නේ ආගමක්. මෙතන තියෙන්නේ. හරි. එහෙනම් කියහම් බාණ්ඩ 2014 ක්‍රිකට් ලෝක කුසලාන්නේ නායකයා කවුද? 2014 නේ. ගොඩක් කල්නේ ඉතින් මතකත් නැහැ. වනිදු නේද? එනපන් ඔකට ටොක්ක. එනපන්. කියනපම එන්නනේ උඹ. ඊළඟට උඹ. උඹ කියපම් බලන්න ලංකාවේ ජාතික ක්‍රීඩාව මොකක්ද? ක්‍රිකට්. ක්‍රිකට්. එනපන් ටොක්ක. එනපන්. හැබැයි මෙහෙමයි. වැරද්දකුත් නෑ ඉතින් ක්‍රිකටුත් වගේ තමයි. හැබැයි වොලිබෝල් තමයි ක්‍රීඩාව ජාතික. ඕන් තේරෙනවද? උඹලා ක්‍රීඩාවේ දැනුම තියෙන තැන. උඹලට කියන්න මේ ජනක කියන්නේ හොඳ ක්‍රීඩා ෆැමිලි එක කොල්ලේ. ඒක තමයි අද මේ මං ආවේ උඹලට මේක කියලා දෙන්න. අපේ සීයා ජපානයේ සමස්ත ලංකාවලින් මීටර් 100 මිඩල් 4ක් තියෙනවා අපේ ගෙදර. එතකොට මල්ලි ඔය ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම ඔය දසුන් සානක දස්සා. එතකොට වනිදු පතරංග අපේ වනියා. පොඩි කාලේ නම් මේ අත්වල හැදුනේ. එතකොට ඔය චාමික් කරුණාරත්න යකා කියන්නේ පූ කන පොඩි කාලේ ධම්ම යකා. එක දවසක් මූයි මායි ගුඩු විදි හිටියා. මොකක්ද වචනයක් වැරදිලා මේක ඇරියේ නැද්ද ගුඩු පොල්ලෙන්ම ඔළුවට මැහුම් 22ක් දැම්මා. 22ක් කියන්නේ 20ක් ඔළුවට දැම්ම දෙයක් මේ උරහිදාරියට දැම්ම මේ ඉඩම දින. මම මේ ලොකුකම් කියවනව නෙවෙයි. නෙට් බෝල් සූරතාවේ ගත්තේ අපි මේ යාපනයේ තර්ජිනි බැඳලා ඉන්න බං අපි ලොකු අම්මයි පුතා. අනිත් පැත්තෙන් ගත්තාම කවුද යුපුන්න බේකන් යුපුන බෑ. මට වඩා අවුරුදු 7යි බාල එක පන්තියේ ක්ලාස්මේට්. ඉස්සර ඉස්කෝලේ නිවාසාන්තර දුවද්දි මීටර් 100 දී සෙට් වෙන්න ඌයි මයි තමයි. ඌ මයුර මං ගජබා. ඌ මට වඩා හූවක දුර ඈතින් ඒ දවස්වල ආවේ. පස්සේ මං ඔය දුවන එක නතර කරා මේ කෙන්ද පෙරලෙන සීන් එකක් ආවා. මේ ඒවයින් වැඩක් නැහැ. අද මං කියලා දෙනවා නියමාකාරයෙන් කොහොමද වොලිබෝල් ගහන්නේ කියලා. රයිට්? යා මත් එක්ක.